සුබ දවසක් ජෙස්බීරයි සභාපවුල. අද දවසේ අපි බලන්න යන දෙක රාජාවලිය 5 වෙනි පරිච්ඡේදය. මාතෘකාවම තියෙනවා නාමන්ගේ කුෂ්ඨ රෝගිය සුව කිරීම. පවුල නාමන් කියන්නේ සේනාධිපතිවරයෙක්. එයාට තිබුණ කුෂ්ඨ රෝගයක්. හරිද? දැන් මේ කුෂ්ඨ රෝගය මොනවා කරත් සුව වෙන්නේ නැහැ. හරි. එතකොට එයාගේ ගෙදර වැඩ කරා කුඩා කෙල්ලෙක්. පුංචි කෙල්ලෙක් වැඩ කරා. ඉතින් ඇය ඔහුට කියනවා සමාරිය අනාගත වතුර ඉදිරියේ පෙනී සිටියොත් හොඳය. එවිට ඔහුගේ කුෂ්ඨ රෝගය සුව කරනවා ඇතැයි කීවේය. ඒක තියෙන්නේ 3 වෙනි පදය තුල, 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය තුල. ඉතින් මේ කතාව අහලා නාමන් යනවා එලීෂා ළඟට. පවුල අද ඔබ මම ගැලවෙන්නේ කවුරු හරි සුභාරංචියක් කියපු නිසානේ. දැන් මම අවුරුදු 16 දී අපේ ආච්චි අම්මට කවුරුහරි කියනවා මෙම සභාවට යන්න, මේ සභාවේ සුව වෙනවා, හස්කම් තියනවා, ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු හම්බ වෙනවා කියලා. ඒ වගේම අපි එතනට ගියාම අපේ ජීවිත පරිවර්තන වෙනවා. ඒ වගේ නාමන්ට ස්වාමිනාංශයේ වචනය රැගෙන මේ කුඩා දරුවා කියන කුඩා ගැහණු ළමයා කියනවා යන්න. මෙයා ළඟට ගිහිල්ලා පෙනී සිටියොත් සුවය ලැබෙනවා. අද ඔබ මම මේ දේ කරනවද? අද සුභාරංචිය කියන්න ඔබ මැලි වෙලා ඉන්නවද? සුභාරංචිය කියන දෙයට ඔබ වැඩි උනන්දු නැද්ද? කෙනෙක්ගේ ජීවිතේට සැනසීමක් ලැබෙන්න පුළුවන් ඒ දේ. මේ නාමන්ට වගේ. ආමෙන්. එලීෂා ළඟට යනවා පවුල. කීකරු වෙනවා. ඔව් මොන තානාන්තරයක් දරුවත් ඔව් යටත් වෙනවා. ආමෙන්. දෙයන්හන්ස ඇත්තටම බලන්නේ අපේ තනතුරු නෙමෙයි. අපේ මුදල් නෙමෙයි. අපේට තියෙන දේවල් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ලැබෙන ආශිර්වාදය ඇත්තටම ලැබෙන්නේ අපේ කීකරුකම නිසා. හරි. ආඩම්බර හදවත දෙවියන්හන්සේට විරුද්ධයි. නියතමානී හදවත දෙවියන්හන්සේගේ කරුණාව ලබා දෙයි. ආමෙන්. ඉතින් මේ නියතමානීකමට අර ගෙදර වැඩ කරන පුංචි කෙල්ල කියන නිසා යනවා එලීෂා ළඟට. එලීෂා ළඟට ගිහලා කිව්වම එලීෂා එළියටවත් එන්නේ නැහැ. හරි. එලීෂා එළියටවත් එන්නේ නැහැ. එලීෂාට හිටියා ගෝලේ ගෙහාසි කියලා. ගෙහාසියට තමයි පණිවිඩය වන්නේ. කියනවා නාමන්ට මේ මම ගොඩක් කෙටි කරලා කියන්නේ ඔබ මේක කියවන්න. නාමන්ට කියනවා ජෝර්දාන් ළඟට ගිහිල්ලා සත්වරක් ගෙලලා එන්න කියලා. ඉතින් මෙයා සත්වරක් ගෙලනකොට අන්තිම පාර ගෙල්ලෙනකොට මෙයාගේ හැම පුංචි දරුවෙක්ගේ හමක් බවට පරිවර්තන වෙනවා. 14 වෙනි පදයේ මෙසේ කියනවා. දෙවියන් වහන්සේගේ මිනිසයා කී ලෙසම යෝර්දානයේ සත්වරක් ගිලුණේය. ඔහුගේ මාසේ කුඩා ළමෙක්ගේ මාංශයෙන් හැරි ඔහු පවිත්‍ර විය. දැන් එලීෂා කියපු විදියට ගිහිල්ලා නාමන් කරනවා ඒ දේ. අද ඔබ මම දෙවියන් වහන්සේගේ මිනිසෙක් යමක් කිව්වම අනේ මේ එයා කියන දේවල් අපිට කරන්න පුළුවන්ද? ඔය දේවල් මම කරා ඒව හරි ගිහිල්ලා නැහැ. අද සමහරක් අය කියනවනේ සභාවේ පාස් වුණත් කෝල් කරලා කියන පල්ලි එන්න ප්‍රශ්නට විසඳුම හම්බෙයි ඇදහිල්ලෙන් ඉන්න. නමුත් කනකට ගන්න. ඇයි? ඒගොල්ලන්ගේ හදවත් මොනවද වෙලා තියෙන්නේ? ගල් හිත් බවට පරිවර්තනය වෙලා. ඉතින් මේ මෙච්චර ලොකු තනතුරක් දරන මිනිසයා මේ දේ කරනවා. කියන දේ කරනවා. කීකරුකම ස්වාමින් වහන්සේ තුල මහත් වූ ආශිර්වාදයක්. කීකරුකමේ ආශිර්වාද. නාමන් යෝර්දානයේ ගඟේ සත්වරක් නෑමේ අමුතු ලෙස පෙනුමක්, ලස්සන පෙනුමක් කොට ලැබුණා. ආමේන්. දෙවියන් වහන්සේගේ ආඥාව සරල වුණත් ඒක කීකරු වීමෙන් ලැබෙන ආශිර්වාදය එමටයි පවුල. ඉතින් මෙයා මොකද කරන්නේ? මෙයාට සුවය ලැබෙනවා. මෙයා ආයි යනවා එලීෂා ළඟට. එලීෂා ළඟට ගිහලා මං පඳුරක් ගෙනාවා. ඒක බාර ගන්න කියලා කියනවා. එලීෂා කියනවා එපා මට. ඔබ සතුටින් යන්න කියලා එලීෂා කියනවා. එලීෂා ඒ පඳුර බාර ගන්න නෑ පවුල. හරි? ඉතින් දෙවියන් වහන්සේ පුදුමයිනේ. මනුෂ්‍ය ඇත්තටම අපි යම් සුවයක් දෙනවා නම් දෙවියන් වහන්සේ අපිට ඒක ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන අපිට නොමිලේ ත්‍යාගයක්. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේ පුදුම දෙවි කෙනෙක්. ඒ අතර ඉන්නවා මේ ගෙහාසි අර එලීෂාට උදව් කරපු කෙනා. අද දෙවියන් වහන්සේගේ මිනිස්සු අතරෙත් මේ වගේ අය ඉන්නවා. සල්ලි වලට අවශ්‍යයි. ඒ දේවල් වලට ඒගොල්ලන්ට යක්ෂයා සමහරක් තැන්වලදී පොළඹවනවා. ඉතින් මෙන්න මෙතන ඔහුට වෙන දේ බලමු. ගෙහාසි යනවා. දැන් නාමන් යනවනේ දෙපා ගවම නාමන් යනවා. ඔහු සුවය ලබාගෙන යනකොට ගෙහාසි පිටිපස්සෙන් දුවලා යනවා. මෙන්න මෙතන තියෙනවා ඒ දේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. 21 වෙනි පදයේ මෙසේ කියනවා. මෙසේ ගෙහාසි නාමන්ගේ පස්සේ ගියේය. නාමන් තමාගේ පස්සේ කෙනෙක් දුවගෙන එනවා දැක රතෙන් බැස සියල් හොඳ දැයි ඇසුවේ.
ඕද සියල්ල හොඳය. මගේ ස්වාමියාගේ ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් ඒප්‍රයිම් කඳු රටේ සිට මේ දැන් මා වෙතට ආවේය. ඔහුට රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත් දුනමෙනවා කිව්වේ. දැන් මේ එලීෂා කියලා නෙමෙයි, හරිද? මේ නාමන්ගේ තියෙන තණ්හාව ලෝභකම නිසා ඇවිල්ලා ගෙහාසිගේ තියෙන තණ්හාව ලෝභකම නිසා නාමන් ළඟට ඇවිල්ලා ඉල්ලන්නේ. හරි? හොඳට මතක තියාගන්න. මේ එලීෂා කියලා නෙමෙයි. එතකොට ඇවිල්ලා නාමන් කියලා හැමදේම හොඳින් නේද? ඔව්. එහෙනම් මොකද වෙන්නේ? ඔන්න කියනවා මෙහෙම ප්‍රොපේතවරගේ ශිෂ්‍යය දෙන්නෙක් ආවා. ඒගොල්ලන්ට ඇඳුම් කුට්ටම් දෙකකුත් තලෙන්ත කීයකුත් දෙන්න කියලා ඕගෙන් ඉල්ල ගන්නවා. ඉතින් නාමන් හරි ආසාවෙන් දෙනවා. හරිද? ඕට දෙන්න බැරි වෙච්ච දේ ඌ දෙනවා. දැන් මම මේක අරගෙන යනවා. හරි? ලෝභකම පාපයට මඟ පාදයි. බොරුව වංචාව අපරාධය මොකද්ද ලං කරන්නේ? විනාශය. උන්ට මතක තියාගන්න. ලෝභකම පාපයට මඟ පාදයි. බොරුව වංචාව අපරාධය විනාශයට ගෙන දෙයි. ඇත්තරම ස්වාමින් වහන්සේ තුල පුදුම දෙයක්. සේවය අපි කරන්න ඕනේ පවිත්‍ර සිතින්. එදා එලිෂා කරා එපා කොස්වේ දුන්න යන්න කියලා කිව්වා. දෙවියන් වහන්සේ අද ඔබට මට කියන්නේ ගෙහාසිගේ ජීවිතයේ වගේද අපි එලිෂාද වෙන්න ඕනේ. අපි වෙන්න ඕනේ එලිෂා. ආමෙන්. අපි එලිෂා වගේ වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ උන්වහන්සේ කියනවා හැම වෙලේම උන්වහන්සේ රෝගයක් සුව කළා මොනවද කිව්වේ? ප්‍රකාශ කරන්න එපා. ප්‍රචලිත කරන්න එපා. උන්වහන්සේට අවශ්‍ය නැහැ ඉදී. උන්වහන්සේට අවශ්‍යුනේ මනුෂ්‍යව නිදාස් කරන්න. ආමෙන්. එතකොටම තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යගේ හදවත බලනවා. නාමන්ගේ කුෂ්ඨ රෝගය සුව කරා. හරි? සුව කරා. නාමන්ගේ කුෂ්ඨ රෝගය සුව කරා. ගෙහාසිට ඒ කුෂ්ඨ රෝගය වැළඳුණා. ඇයි එහෙම උනේ? දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා කරන්න එපා කියපු දේ. එයා එපා කියපු දේ මෙයා පස්සෙන් දුවලා ගිහලා ගත්තා. එතකොට මේ කතාව කියවන්නේ එලිෂා කියන කොහේ ඉඳලාද මේ ඔයා එන්නේ? එතකොට එතනත් බොරුවක් කියනවා. ඔබ ගිහිල්ලා මේ දේ කරා. උඹට විතරක් නෙමෙයි ඔබ පරම්පරාවට මේක වැළඳෙනවා කියලා කියනකොටම මෙතන බලන අන්තිම පදේ 27 කියන එබැවින් නාමන්ගේ කුෂ්ඨ රෝගය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරුව ඇල්ලෙන්නේ යයි ඌට කිව්වේ. ඒ විට ඔහු හිමෙන් කුෂ්ඨය ඇතුළුව ඔහු වෙතින් පිටතට ගියේය. හිම වගේ කුෂ්ඨ රෝගය ආවලු ගෙහාසිට. මොනවා නිසාද මේ? දෙවියන් වහන්සේට අකීකරු වෙන නිසා. හරිද? හරි භයානකයි. අපි දෙවියන් වහන්සේට බයව ජීවත් වෙන්න ඕනේ. හරි? ඔබ මගේ ජීවිතයේ දේවල් ඇති අත්හරින්න බැරි. නමුත් ස්වාමීන් වහන්සේ අපිට අවස්ථාව දීලා තියෙනවා. අපිට දෙවියන් වහන්සේ උපකාර කරනවා. දෙවියන් වහන්සේ අපිට ගොඩාක් මේ දේ තුලින් උගන්වන්නේ ශරීරයේ රෝගයට වඩා භයානක වන්නේ හදවතේ පාපයයි. මොකද ශරීරයේ රෝගයට වඩා භයානක වන්නේ හදවතේ පාපයයි. දෙවියන් වහන්සේට අවශ්‍ය පවිත්‍ර හදවතක්. මනුෂ්‍ය අපිට අස්තර පෙනුම බලන්නේ නමුත් මම නුඹේ සිත බලනසේක. නාමන් වගේ නිහතමානී වෙන්න පවුල. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න. ගිහාසිමෙන් බොරු කරන්න එපා. අවංක නැති මිනිස්සෙක් බවට පරිවර්තන වෙනවා. වංක වුණා. අවංක වුණා. ගිහිල්ලා එලීෂාට බොරු කිව්වා. එතකොට වාසිය සඳහා දෙවියන් වහන්සේට සේවය කරන්න එපා. දෙවියන් වහන්සේව අල්ල ගන්න තදින් කීකුරු වෙන්න ජීවිතයේ අවංක ලෙස සේවය කරන්න. මේ දෙවියන් වහන්සේගේ වචනයයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ අපට ගොඩක් දේවල් වලින් කතා කරනවා. ස්වාමීන් වහන්සේ මේ වචනය රැගෙන අපිට කතා කරන්නේ අපේ අඩුපාඩු හදන පිණිස. ඔබත් මගේ අඩුපාඩු හදන පිණිස. සුබ දවසක්. ජේසු පිටයි. ජේසු ජීවමානයේ සභාපවුල.